ඉතින් ඔයාලට ඔන්න ගොඩ කාලෙකට පස්සේ ලස්සන ව්ලොග් එකක් අරගෙන තමයි ආවේ. අපිට ඉතින් සතියක විතර පුංචි නිවාඩුවක් හම්බ වුණා. ඒ නිවාඩුවට අපි ලස්සන පැත්තක් බලන්න තමයි මේ යන්නේ. උදෙන්ම නැගිටලා ඉක්මනින්ම මේ ලස්සන බලන්න තමයි මේ යන්නේ. මේ දවස්වල ඉතින් ජපානේ ලස්සනම දවස්නේ. යන ගමන් එන පුංචි බඩගින්නට පොඩි දේවල් ටිකකුත් හදාගෙන අපි දෙන්න මේ ලොකු කයියක් දාගෙන යන්නේ ඒ ලස්සන තැන් බලන්න. ඉතින් මේ දවස්වල ලස්සනයි ජපානේ. ගොඩක් මල් පිපෙන කාලයන්නේ මේක. ලස්සන මල් පිපෙනවා. ලස්සනයි පරිසරය මානම ලස්සනයි. කොළ පාටයි. ඉතින් මේ දවස්වල ටිකක් රස්නේ වීගෙන එන්නේ. ඒක හින්දාර එළියට බහින්න මම නම් හරිම ආසයි. ඔන්න ඉතින් මගේ කොලන් වලට එයාවත් පොඩ්ඩක් අල්ලගත්තා. මං කිව්වනේ මෙහි ලස්සනම කාලේ කියලා. දැන් මේ කාලේ තමයි ලස්සනටම ගස්වල දළු දාලා ලස්සන කොළ පාටක් එන ලස්සන කාලේ. ඔන්න ඉතින් කතාවේ අපි ඉස්සෙල්ලම බලන්න ආපු තැනට ආවා. මේක දොයි ස්ටේෂන්. ඒ කියන්නේ ගොඩාක් පරණ ස්ටේෂන් එකක්. මේ ස්ටේෂන් එක තියෙන්නේ පොළව යට. ඉතින් මේ ස්ටේෂන් එකට යන්න පඩි 436ක් බැහැගෙන යන්න ඕන. ඉතින් මේ ස්ටේෂන් එක ගොඩක් ප්‍රසිද්ධයි. ඒ වගේම ගොඩක් පරණයි. මේ ස්ටේෂන් එකට යනකොට අපිට හම්බුණා ලස්සන කබානාස් වගේක් තියෙනවා. එතන නම් යන්න අපි බුකින් දාලා එන්න ඕන. ගොඩ කාලයකට කලින් දාන්න ඕන. මොකද එතන බුකින් ඉක්මනට වැටෙනවා. මේ ඉතින් අපි දෙන්නත් එක්ක මේ පඩි 436 බැහැගෙන යන ගමන් ඇත්තටම මේ වගේ දෙයක් තියෙන්න පුළුවන්ද කියලාත් හිතෙනවා. ගොඩාක් පහළට බහින්න ඕන. ඉතින් මේ ස්ටේෂන් එකට මිනිස්සුත් එනවා ට්‍රේන් එකේ මේක බලන්නම. ට්‍රේන් එකක් ආවේ නැහැ. හැබැයි ට්‍රේන් එකක් එන වෙලාවක් බලලා ගියා නම් මීට වඩා ලස්සනට වීඩියෝස් ටිකක් ගන්න පුළුවන් කියලා හිතනවා මම. අපි දැන් මේ ඉක්මනින්ම මෙතනින් පිටත් වෙලා නගෝකවල තියෙන ෆයර් ෆෙස්ටිවල් ෂෝ එක බලන්න තමයි යන්නේ. අපි හිතුවා නගෝකවලින්ම ලන්ච් එකක් ගන්නවා කියලා. අපිට ෂෝ එකට ටිකක් වෙලා තිබුණේ හින්දා අපි දෙන්න කාර් එකට වෙලා ටිකක් නිදාගෙන ඉඳලා ෂෝ එක බලන්න ගියා. ෂෝ එක නම් වීඩියෝ කරගන්න දුන්නේ නැහැ. ඉතින් ඉක්මනින්ම අපි දෙන්න දැන් මේ යන්නේ අපි අද රෑ ඉන්න හොටෙල් එකට. මේක තමයි අද රෑ අපි ඉන්න රූම් එක. ඉතින් මම ඔයාලට වීඩියෝ එකෙන්ම රූම් ටුවර් එකත් අරගෙන ආවා. බලන්නකෝ. අපි දෙන්නත් එක්ක ඉක්මනින්ම වොෂ් එකක් දාගෙන ඉක්මනින්ම අපි දෙන්න 7-Eleven එකට ගියා. මොනවා හරි බොන්න අරන් එන්න. මාරම තිබහේ හිටියේ අපි දෙන්නම. දැන් ඉතින් ඔයාලා දන්නවනේ අපි කොහෙද මේ ඇවිත් තියෙන්නේ කියලා. අපි ආවේ නීගතා.
මේ හරිම ලස්සනයි. ඉතින් අපි දෙන්නත් එක්ක මේ රෑට පොඩ්ඩක් එළියට ඇවිදින්න යමු කියලා එළියට ආවා. ඉතින් අපි දෙන්න හිතුවා මේ ආපු එකේම එළියෙන්ම ඩිනර් එකත් අරගෙනම ආපහු හොටෙල් එකට යනවා කියලා. ඉතින් මේ අපි දෙන්න ලස්සනම තැනකට තමයි යන්නේ ඩිනර් එකට. ඔන්න බලන්නකෝ එතන කොහොමද කියලා. ඔයාලේ දැක්කේ ජපනීස් වෙඩින් එකක්. ඉතින් අපි මේ දැන් ඉන්නේ අපි ඩිනර් එක ගන්න ඉන්න තැනට. මෙතන මාර ලස්සනයි. එහා පැත්තේ තියෙන මුහුද. මෙතන මාර ලස්සන view එකක් තියෙනවා. මෙතන බාබකියු ස්පොට් එකක්. මෙතන අලුතෙන් තමයි මේක ඕපන් කරලා තියෙන්නේ. ඉතින් මෙතන අපිට ඕන දේවල් මෙතනින් පර්චේස් කරන්න පුළුවන් බාබකියු වලට. ඒ වගේම බොන ಜಾති ඕන තරම් මෙතනින් ගන්න පුළුවන්. පැය දෙකක් ඇතුළත ඒ ගානම තමයි. ඉතින් අපි දෙන්නත් එක්ක මෙතනින් ඩිනර් එක අරගෙන ඉක්මනින්ම අපි හිටපු හොටෙල් එකට යන්න පිටත් වුණා. මොකද ඊළඟ දවසේ උදේම නැගිටලා අපිට ඊළඟ තැන බලන්න යන්න අපි දෙන්න ෂෙඩියුල් කරගෙන හිටපු හින්දා मिला ज़मीन को मेरी आधे आधे पूरे हम तेरे नाम. මේ ඊළඟ දවසේ උදේ අපි දෙන්න උදෙන්ම නැගිටලා බුෆේ එකට ගියා ඉක්මනින්ම. මොකද අපිට ඊළඟට බලන්න යන්න ඕන තැනට වේලාසනින් යන්න ඕන හින්දා. අපි මේ ඉක්මනින්ම ආවේ මෙන්න මේ ඇක්වේරියම් එකට යන්න. මොකද මෙතන ඩොල්ෆින්ස් ලාගේ පෙන්ග්වින්ස් ලාගේ එතකොට එක එක ෂෝස් තියෙනවා. ඒවට ටයිම්ස් තියෙනවා. එතකොට ඒ ටයිම් බලලා තමයි අපි ආවේ ඉක්මනින්ම මෙතෙන්ට. අපි ඇක්වේරියම් එක ඇතුළට ආපු ගමන්ම මේක බලන්න තමයි කෙලින්ම ආවේ. ගොඩාක් සෙනක හිටපු හින්දා ඉඩ මදි වුණ හින්දාත් ගොඩක් අය හැරිලා ගියා. ඒක නිසා මේ ෂෝ එක බලන්න ඉක්මනින්ම ඇවිල්ලා වාඩි වෙන්න ඕන. මේ ෂෝ එක ඉවරනාට පස්සේ තමයි අපි දෙන්නත් එක්ක මුලින් ඉඳන්ම ඇක්වේරියම් එක ඇතුලේ ඇවිදින්න ගත්තේ. මේ ඇක්වේරියම් එකේ ලස්සන තැන් ගොඩාක් තියෙනවා. එන්න මේ ඇක්වේරියම් එක බලන්න මාරම ලස්සනයි. අමුතු විදිහේ සතු ගොඩාක් ඉන්නවා. ඒ වගේම ලස්සන මුහුද යට වගේ ඉන්න තැන් ගොඩාක් තියෙනවා. හරිම ලස්සනයි. හිතටත් එම හරිම සහනයක් මේ වගේ තැනක ඉන්න හම්බුන එකත් පොඩි වෙලාවකට හරි. ඊළඟට අපි ආවේ මුදු සිංහයන්ගේ ෂෝ එක බලන්න. මේ ෂෝ එක බලන්න යන්න අතරමඟ අපිට මෙන්න මෙයාලත් හම්බ වුණා පෙන්ගුයින්ස්ලා. ඇහුණද මෙයාගේ සද්දේ? මෙයාලා දැන් දන්නවා එයාලට කෑම හම්බෙන්න තියෙන වෙලාව ළඟයි කියලා. ඒක තමයි ওই විදියට කෑ ගහන්නේ. මේ ඉන්නේ මෙතන ඉන්න ලොකු මුහුදු සිංහයා. මෙයා පිරිමි සතෙක්. ඉතුරු දෙන්න ගෑනු සත්තු දෙන්නේ. ඉතින් මෙයා තමයි මෙතන ලොකුම එක්කෙනා.
餌を与えます。その後準備に少しお時間をいただき、左側のアザラシに餌を与え ඔන්න ඔහම ඒකත් බල්ලි ඉවර වෙලා අපි දෙන්නත් එක්ක ගෙදර එන්න පිටත් වුණා. මේ දෑත ලංවීලා ලංවෙන්න ඕන මේ හීන සැපවින්ම ඉටු වෙන්න